Hi guys, welcome back to my YouTube channel. මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා මොකද මම කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා ඔයාලට ඉක්මනටම vlog එකක් ගේනවා කියලා. හැබැයි මේ vlog එක මම ගේන්නේ මාස දෙකකට පස්සේ. අද අපි පොඩක් එළියට යන කතාව නම් ආයි මගේ යාළුවායි ඔළුව පොඩක් රිලැක්ස් කරගන්න. මොකද හැමදාම බිස්නස් එකේ වැඩයි ගෙදර ඉන්නවා. ඒක විතරමනේ අපි කරන්නේ. ඒකින්ද අපි දැන් පොඩක් කතාව වුණා එළියට ගිහින් එමු. කාලෙකින් යන්නත් බැරි වුණානේ කියලා. මුලින්ම අපි ගියේ ෆැෂන් එජ් එකට. මොකද මගේ යාළුවා කිව්වා මම හොය ඉන්න જાතියේ බෙල්ට් එකක් තියෙනවා ෆැෂන් එජ් එකේ කියලා. ඊට පස්සේ අපි ඒකට ගිහලා ඒකත් අරගෙන ඉවරලා මගේ යාළුවාට ශ්‍රියානිකේ මොඩෝ එකක් ගන්න තිබ්බා. අනේ ටිකත් අරගෙන ස්පා සලෝන් එකට ගියා. මගේ පර්ෆියුම් එක කරලා තිබ්බා. පර්ෆියුම් එකත් අරගෙන අපි KCC එක පැත්තේ පොඩි රවුමකුත් දාලා ඒ වෙද්දි අපිට බඩගිනිලා තියෙන්නේ මේකේ සමහර ක්ලිප්ස් නැහැ. ඒ ටික කොහෙද දන්නේ නැහැ. මොකද මේක අප්‍රේල් vlog එකක් තමයි මම මේ දැන් දාන්නේ. අපිට ලොකු ප්ලෑන් එකක් තිබ්බ නැහැ. අපි මොකද කරන්න ඕනේ කියලාද අපිට තිබ්බ බඩු ටිකත් අපි ඉක්මනට අරගෙන ඉවර කරගත්තා. මොකද මගේ යාළුවා ලොකුවට ඇවිදින්න කැමති නැති දෙන්නෙක්. ජීවිතේ බිසි වෙලා ඉන්න අතරේ හොඳ යාළුවෙක් එක්ක මේ වගේ ටික වෙලාවක් හරි ඉන්න එක ඇත්තටම ඔළුව රිලැක්ස් වෙන හොඳ තෙරපි එකක් කියලා මට හිතෙනවා. මොකද කොච්චර බිසි වෙලා හිටියත් එයාලත් එක්ක hina වෙලා සතුටින් ඉන්න වෙලාව ඇත්තටම කියා ගන්න බැරි තරම් සතුටක් එනවා මට නම්. මොකද අපි දෙන්නටම එක වගේම ට්‍රැක් ඕන් දැක්කනේ. අපි දෙන්න ඇවිදලා අන්තිමට ඩිසයිඩ් කරා හොට් බෝල් එකෙන් අපි අද කන්න ඕනේ කියලා. මොකද අපි දෙන්නටම රාමෙන් කන්න ක්‍රේවින් එකක් තිබ්බා. මෙතන ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම කෑමත් හරි රසයි. මේ කැෆේ එක තියෙන්නේ නුවර කැෆේ එකයි බින්චෝන් එකයි අතර ඩීඑස්එල් එක විදිහේ. මේක හරිම කියුට් රෙස්ටෝරන්ට් එකක්. මේක රාමෙන් විතරක් නෙවෙයි චයිනීස් ෆුඩ්ස් ගොඩාක් තියෙනවා. ඔයාලා චයිනීස් කන්න කැමති කෙනෙක් නම් හොට් බෝල් එකට අනිවාර්යයෙන් එන්න. ඒ වගේම අපිට එතන කැමති නම් අපේ අයිඩියාස් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මායි යාළුවයි දෙන්නම අපි පොඩි අයිඩියා එකක් ෂෙයා කරා. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නගේ අද දවස් ගෙන හොඳට බඩ පැලෙන්න කාලා ඊට පස්සේ අපි ගෙදර එන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් තවත් මගේ vlogs වලට බලන්න කැමති නම් මට like එකක් දාලා comment එකක් දාලා subscribe කරලා තියාගන්න. අපි next video එකෙන් හම්බ වෙනකම් bye bye guys.